එහෙනම් අපි මුලින්ම යමු අර ඓතිහාසික කතාවට. මූලාශ්‍රය කියන විදිහට මේ ඇත්ත ඉලුමිනාටි කියන්නේ 1676 දී ජර්මනියේ නේද? ඔව් බැවේරියාවේ. ඉන්ගොල්ස්ටඩ් වල ඇඩම් වයිෂාප්ට් කියලා කෙනෙක් තමයි පටන් ගත්තේ. හරි. එතකොට යාළගේ අරමුණු මොනවද තිබුණේ? අද කියන ඒවට වඩා වෙනස් ඇති නේද? අනිවාර්යෙන්ම. ඒ අයගේ මුල් අරමුණු උනේ අර බුද්ධි ප්‍රබෝධය කියන කාලේ තිබ්බ අදහස්. එන්ලයිටන්මන්ට් එකේ. ඔව්. ඒ කියන්නේ තර්ක අනුකූලව හිතන එක ලෞකිකත්වයේ වගේ දේවල් ඉහළින් තියන්න. අනිත් එක තමයි ඒ කාලේ තිබුණු ආගමික බලපෑම් රාජපීඩනේ. ඒවට විරුද්ධ වෙන්නත් එයාලට ඕන වුණා. එයාලා හිතුවේ අර බලවත් සමාජ කවවලට රිංගලා ඇතුළෙන්ම වෙනසක් කරන්න. ඒත් ඉතින් මේක එච්චරකල් තිබුණේ නෑ කියලත් මූලාශ්‍රය තියෙනව නේද? නෑ බොහොම ටික කාලයයි. 1780 ගණන් වල අග වෙනකොටම හිතන්නේ. ඔව්. බැවේරියානු ආණ්ඩුවෙන් මේක තහනම් කරලා තියෙනවා. සම්පූර්ණයෙන්ම වගේ විසිරුවා හැරලා. මේක තමයි. හරිම වැදගත් කාරණේ වගේ මට හිතෙන්නේ. මොකද අද කාලේ තියෙන ඔය කුමන්ත්‍රණ කතාවලට පැටලෙන්නේ මේ ටික කාලයක් තිබිලා නැති වෙලා ගිය කංගායම. ඔව්. ඒ වෙන්වීම තේරුම් ගන්න එක අත්‍යවශ්‍යයි. ඉතිහාසයේ එහෙම කණ්ඩායමක් හිටියා. ඒත් ඒක ඉවර වුණා කියන එක. හරි. ඉතින් එහෙම ඉවර වෙලා ගියා නම් කොහොමද අද මේ ලෝකේ පාලනය කරනවා කියන තරම් ලොකු කතාවක් හැදුනේ? ඒක පටන් ගත්තේ කොයි කාලේ වගේද? මේ අලුත් කතාව කියන්නේ නූතන කුමන්ත්‍රණ න්‍යායන් ඇත්තටම ජනප්‍රිය වෙන්න පටන් ගන්නේ 20 වෙනි සියවසේ මැද හරියේ ඉඳලා වගේ. මේ අලුත් කතාවල කියන්නේ ඉලුමිනාටි කියන්නේ තාමත් ඉන්නවා. හැබැයි රහසේ. ලෝකේ හැමදේම පාලනය කරනවා. සෙවනලි ආණ්ඩුවක් වගේ කියලා. මූලාශ්‍රයේ මේ නූතන න්‍යායන් වල පොදු ලක්ෂණ කීපයක් කියනවා. එකක් තමයි අර ජනප්‍රිය අය සම්බන්ධයි කියන එක. ඔව් අහලා තියෙනවා. දේශපාලනඥයෝ, බියොන්සි, ජේ-සී වගේ අය, නළු නිලියෝ, රජපෞල් වල අය පවා ඉන්නවා කියනව නේද? ඔව් එයාලා සමාජිකයෝ කියලා චෝදනා තියෙනවා. අනිත් කාරණේ තමයි අර ගෝලීය පාලනය කියන අදහස. ඒ කියන්නේ එයාලා ලෝකෙ සිදුවීම්, ආර්ථිකය, දේශපාලනය මේ ඔක්කොම පාලනය කරලා අලුත් ලෝකපරයායක් හදන්න යනවා කියන විශ්වාසය. New World Order එක හරියටම තුන්වෙනුව සංකේත. අර පිරමිඩය, අර හැමදේම දකින ඇහ. ඩොලර් නෝට්ටුවේ තියෙන එක. ඔව්, Eye of Providence එක. ඒ වගේ සංකේත නිතරම ඉලුමිනාටි එක්ක සම්බන්ධ කරනවා. හරි. එතකොට මේ චෝදනාවලට අර ප්‍රසිද්ධ අය ඉන්නවා කියන එක, ලෝකේ පාලනය කරනවා කියන එක, මේවට මොනවද ඇත්තටම තියෙන සාක්ෂි? මෙතන තමයි ටිකක් හිතාගන්න අමාරු. ඔව්. මොකද අන්තර්ජාලයේ හැම බැලුවම කොච්චර දේවල් තියෙනවද? මිනිස්සු ඇයි එහෙනම් මේව මෙච්චර විශ්වාස කරන්නේ? ඇත්තටම සාක්ෂියක් නැත්නම්? ඒක හරිම හොඳ ප්‍රශ්නයක්. පැහැදිලිවම කියන්න ඕන දේ තමයි මේ කියන විදිහේ ගෝලීය ඉලුමිනාටි ජාලයක් අද තියෙනවා කියලා ඔප්පු කරන්න කිසිම පිළිගන්න පුළුවන් සංයුක්ත සාක්ෂියක් නැහැ. තාම නැහැ. එතකොට ඇයි විශ්වාස කරන්නේ? ආන්නේ ඒකයි ප්‍රශ්නේ. මනෝවිද්‍යාත්මක අධ්‍යයන වලින් පෙන්නනවා මේකට එක හේතුවක් තමයි අපේ අර හිතන විදිහ තියෙන සමහර නැඹුරුතා. ඒ කියන්නේ සංජානන පක්ෂග්‍රාහීත්වයන්, cognitive biases. ඒ කියන්නේ අපේ මොළය අර අවුල් සහගත තේරුම් ගන්න අමාරු ලෝකෙක රටා හොයන්න සම්බන්ධකම් දකින්න හරි කැමති. සමහර විට හැම සම්බන්ධයක් ඇත්තටම නැති වෙන්නත් පුළුවන්. ඕ. ලොකු ප්‍රශ්නයකට සරල උත්තරයක් කවුරු හරි මේක පාලනය කරනවා වගේ ලැබෙනකොට ඒක හිතට ටිකක් ලේසි. උදාහරණයක් විදිහට කෙනෙක් ඉලුමිනාටි ගැන සැකයක් හිතේ තියාගෙන ඉන්නවනම් එයා අන්තර්ජාලයේ දකින හැම ත්‍රිකෝණයකම අහම්බු සිදුවීමකම අර තමන්ගේ සැකේ තහවුරු කරන සාක්ෂියක් වගේ දකිනවා. ඒ කියන්නේ Taman විශ්වාස කරන දෙයට ගැළපෙන ඒවා විතරක් තෝරගන්නවා. හරියටම ඒකට කියනවා confirmation bias, තහවුරු කිරීමේ පක්ෂග්‍රාහීත්වය කියලා. ඒ වගේම ගොඩක් වෙලාවට මේ කතා හැදෙන්නේ ඉතිහාසය වැරදියට තේරුම් අරගෙන නැත්තම් කතන්දර අතිශෝක්තියෙන් කියලා. අර ඓතිහාසික ඉලුමිනාටි විසිරුවා හැරියා කියනකෙන් කියවෙන්නේ නෑනේ ඒක රහසේ දිගටම තිබිලා අද ලෝකෙම පාලනය කරනවා කියලා. ඒක ඇත්ත. හැබැයි ඉතින් මේ කතාව ඇත්ත නැති වුණත් අපේ සංස්කෘතියට නම් ලොකු බලපෑමක් කරලා තියෙනවා වගේ නේද? අනිවාර්යයෙන්ම මූලාශ්‍රයත් ඒක කියනවා. සාහිත්‍යයේ අර ඩෑන් බ්‍රවුන්ගේ Angels and Demons වගේ පොත්, චිත්‍රපටි, සින්දු, සමහර කලාකාරයෝ මේ සංකේත පාවිච්චි කරනවා නිකන් කුතුහලයේ අවසන්න වගේ. අනිත් පැත්තෙන් අන්තර්ජාලය විශේෂයෙන්ම සෝෂල් මීඩියා හරහා මේ න්‍යායන් හරිම වේගෙන් පැතිරෙනවා. ඒක නම් ඇත්ත. වැදගත්ම දේ තමයි සමහර වෙලාවට මේ වගේ කුමන්ත්‍රණ න්‍යායන් නිසා අර රජයන්, මාධ්‍ය, විද්‍යාව වගේ ආයතන ගැන මිනිස්සුන්ගේ තියෙන විශ්වාසයත් අඩු වෙන්න පුළුවන්. ඒක ඇත්ත ලෝකෙට බලපාන දෙයක්. එහෙනම් මේ ඔක්කොම කතා කරලා බැලුවම අපිට ගන්න තියෙන ප්‍රධාන පණිවිඩය මොකක්ද?
අපි කතා කළා අර ඓතිහාසික කණ්ඩායමයි නූතන මිත්‍යාවයි අතර වෙනස. ඔව්. නූතන කතාවට සාක්ෂි නැති බව, මිනිස්සු ඇයි මේවට ඇදෙන්නේ කියන මනෝවිද්‍යාත්මක පැත්ත සහ සංස්කෘතික බලපෑම ගැනත් කතා කළා. මට හිතෙන විදිහට වැදගත්ම දේ තමයි විවේචනාත්මකව හිතන එකේ වටිනාකම. කුමන්ත්‍රණ න්‍යායන් හරිම ආකර්ශනීයයි තමයි. ඒත් අපි අහන දකින දේවල් ගැන ප්‍රශ්න කරන්න ඕන, සාක්ෂි හොයන්න ඕන. ඔව්. ඇත්තටතාව මොකක්ද ප්‍රබන්ධය මොකක්ද කියලා වෙන් කරගන්න උත්සාහ කරන්න ඕනේ. වැරදි තොරතුරු හඳුනා ගන්න පුරවන්නොත් ලෝකයේ දිහා තව ටික පැහැදිලිව බලන්න පුරවන්. ඒක ඇත්ත. මොකද ඇත්ත කතාව වගේම මේ වගේ බොරු කතාවලටත් මිනිස්සුන්ගේ මතය ආකල්ප හදන්න ලොකු බලයක් තියෙනවා. එහෙනම් අවසාන වශයෙන් අපි හැමෝටම පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කරමු. ඇයි මේ වගේ කුමන්ත්‍රණ න්‍යායන් ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නැති වෙලාවක පවා මේතරම් කාලයක් සමාජයේ දිගටම තියෙන්නේ? සමහර විට ඒකෙන් කියවෙන්නේ අපි මේ ජීවත් වෙන සංකීර්ණ ලෝකයේ තේරුම් ගන්න මොකක් හරි සරල උත්තරයක් හොයන ගැඹිරු සමාජ අවශ්‍යතාවයක් ගැන වෙන්න බැරිද? එහෙමත් නැත්නම් අර බලය තියෙන තැන් ගැන, ආයතන ගැන අපේ හිතේ තියෙන මොකක් හරි සැකයක්, කනසල්ලක් ඒක මේ විදිහට ඇලියට එනවා වෙන්නත් පුළුවන් නේද?